Hi everyone, කොහොමද? ඉතින් අදත් අපි Talk to me Sri Lanka කියන YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අද මොකද්ද topic එක? Topic එක තමයි මිනිස්සු ආව පාගනවද? අපි මේකට තව වචනයක් කියනවා අපේ ඔළුවට අත හොදනවා නැත්නම් අපෙන් use ගන්නවා නැත්නම් අපි කොච්චර kind උනත් no matter how helpful we are, no matter how kind we are, no matter how good you are to other people, do people always step on you? Do they try to use you කියලා අපි අහනවා. අපිව පාවිච්චි කරනවා වගේ අපි ඒගොල්ලන්ගේ benefit එකට අපිව තියාගෙන ඉන්නවද කියලා. ඉතින් මේක තමයි ද topic එක. දැන් මේක අපි වැඩ කරන තැන එක්ක අපේ පවුලේ මිනිස්සු විසින්ම නැත්නම් අපේ යාළුවෝ ඉස්කෝලේ society එකේ මේ සමාජයේ ඕනිම තැනක වෙන්න පුළුවන් දෙයක්. So ඒ නිසා in this video I will tell you why. ඒ කියන්නේ මොකක්ද reason එක මේකට? What is the reason for this? People step on you and try to degrade you or use you. ඒ කියන්නේ අපිව පාගලා මේ වගේ අපිව පාවිච්චි කරන්න එක්ක අපේ ඔළුවට අත හොදන්න මොකක්ද reason එක? or මොනවාද reasons? ඊට පස්සේ මම මේ වීඩියෝ එකේ අන්තිම වෙනකොට කියනවා a few steps to prevent this from happening. මොනවද අපිට ගන්න පුළුවන් action මේ දේ වළක්ව ගන්න. ඊට පස්සේ අපි කියනවා how to take back control and how to stand up for yourself. ඒ කියන්නේ අපි වෙනුවෙන් නැගී සිටින්නේ කොහොමද? මෙතන ඒ කියන්නේ අපි fight කරන්න යන එක නෙමෙයි, but අපි වෙනුවෙන් අපි stand up for ourselves කරන්නේ කොහොමද කියලා. So let's get on to the video. වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඉන්න මොකද අන්තිම tips ටික extremely important. So let's get on to this video. Thank you for joining Talk to me Sri Lanka. හරි. So පළවෙනිම reason එක. මොකක්ද reason එක? අපි කියනවා you are kind-hearted, sensitive, empathetic. You feel how others feel. ඒ කියන්නේ අපි ගොඩාක් අපේ හිත ගොඩක් වෙලාවට කරුණාවන්තයි. එක්ක අපි kind ගොඩාක් අපිට අනිත් මිනිස්සුන්ගේ feelings දැනෙනවා. අනිත් අයට මොන හරි රිදුනොත් නැත්නම් hurt වුනොත් අපිට ඒක ගොඩාක් sensitive විදිහට feel වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවල් වලදී අපි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ගොඩාක් ඉඩකඩ තියෙනවා. So ඕගොල්ලන් උත් ඒ වගේ situation එකක ඉන්නවා නම් ඕගොල්ලන්ගේ personality එක දිහා නැත්නම් ඔයා මොන වගේ කෙනෙක්ද මම මොන වගේ කෙනෙක්ද කියලා අහලා බලනකොට ඔයාට තේරෙනවද මම ඔයා ගොඩක් kind අනිත් අයට ගොඩක් help කරන්න බලන් ඉන්නවා හැමතිස්සෙම අනිත් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන හොඳ වැටහීමක් එනවා පව් කියලා හිතෙනවා අන්න ඒ වගේ situation එකක් තියෙනවා නම් ඔයාගේ personality එකේ ඇතුළාන්තේ ඔයාගේ හිත ඒ වගේ නම් ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ලොකු හේතුවක් මේක. දෙවෙනි reason එක තමයි you never say no to anyone even if you feel uncomfortable. ඒ කියන්නේ මොන දෙයකදීවත් මොනම ප්‍රශ්නකදීවත් කවුරු හරි ඔයාගෙන් කිසියම් උදව්වක් කිව්වොත් ඔයා කවදාවත් no කියලා ඒ කියන්නේ නෑ කියන්නේ නැහැ. ඒ වගේ පුද්ගලයෙක් නම් ඔයා මේ ප්‍රශ්නෙට definitely මුහුණ දෙන්න වෙනවා. අපිට කිසිම දෙයකදී තව කෙනෙක්ගේ හිත රිදෙයි කියලා නෑ කියන්න බැරි නම් ඔන්න ඔය ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවමයි. අනිත් කාරණාව තුන්වෙනි කාරණාව තමයි අපි ඒකට කියනවා you are a people pleaser. You try to make everyone happy at the expense of your own happiness. හරි ඒ කියන්නේ අපි මිනිස්සුන්ව සතුටු කරන්න. ඒ කියන්නේ මිනිස්සුන්ගෙන් මොන හරි රික්වෙස්ට් එකක් ආවම මේක කලින් රීසන් එක වගේම තමයි අපි අර learn to say no කියන්න දන්නේ නැහැ වගේ මෙතනදී මොන විදිහකින් හරි තව මිනිස්සෙක්ව සතුටු කරන්නම තමයි අපේ අරමුණ වෙන්නේ. හැබැයි මේක වෙන්නේ at the expense of your own happiness. ඒ කියන්නේ තමන්ගේ සතුට පැත්තකින් දාලා සමහර වෙලාවට ඔයා ගොඩක් tired වෙන්න පුළුවන්. ඔයාට වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඔයා out of the way යනවා. ඒ කියන්නේ තියෙන වැඩ වලට අමතරව මේ වැඩේ දාගෙන you ignore your body and intuition. ඒ කියන්නේ ඔයාගේ body එකට ඒ කියන්නේ අපේ ඇඟේ අපිට කිසියම් මහන්සියක් දැනෙනවා නම් එක්ක අපේ හිත කියනවා මේක කරන්න එපා කියලා. ඒත් අපි ඒකත් ignore කරනවා. ඒක අහන්නේ නැහැ. අපි වෙනුවෙන් rest එකක් දෙන්නේ නැහැ. අපි අපේ priorities දැන් අපේ ජීවිතේ අපිට තියෙනවා නම් අපි තුම අපේ family එකේ දේවල් අපේ financial දැන් අපි තුම අපි තාම ජීවිතේ කිසියම් ආර්ථික ශක්තියක් හදාගෙන නැහැ. ආර්ථිකය ශක්තිමත් කරගෙන නැතුව වුණත් අපි වෙන කෙනෙක් වෙනුවෙන් අපි අපේ ජීවිතේ හදාගන්න තියෙන කාලේ වෙන කෙනෙක්ව සතුටු කරන්න යොමු කරනවා. ඊට පස්සේ අපිට රිලැක්ස් වෙන්න තියෙන ටයිම් එක. මේ හැම දෙයක්ම අපි කරනවා සමහර වෙලාවට ගොඩක් වෙලාවට අපි ගැන ඇත්තටම හොයලා බලන්නවත් නැති අපි ගැන කෙයා කරන්නවත් නැති මිනිස්සු වෙනුවෙන්. මේක තමයි කියන්නේ you are a people pleaser කියලා. And this is most of the time this is for people who don't really care about you. අපි හිතන්නේ ඒගොල්ලන් අපි ගැන ගොඩක් කෙයා කරනවා. අපි හිතන්නේ අපි ඒගොල්ලන් අපිට ගොඩක් ආදරය කරනවා කියලා. නමුත් සමහර වෙලාවට බොහෝ වෙලාවට සමාජයේ අපිට මුණ දෙන්න වෙන දේවල් තමයි අපි දේවල් කරනවා. අපි ගැන හැබැයි ඒ වගේ අපි වෙනුවෙන් කවදාවත් ඒ වගේ දෙයක් කරයිද කියන ප්‍රශ්නේ නැගෙනවා.
ඒ මිනිස්සු අපි වෙනුවෙන් ඒ වගේ දෙයක් අපි කරනවා වගේ කරයිද කියලා. right? so මේක අපිට අඳුරගන්න හඳුනාගන්න බැරි නිසා අපි ගොඩක් වෙලාවට මේ වගේ අමාරුවේ වැටිලා මිනිස්සු අපේ ඔළුවට අත හොදනවා. නැත්තම් මිනිස්සු අපිව පාගනවා. දැන් මේකට මොනවද තියෙන solutions? මොනවද මේකට තියෙන අපිට ගන්න පුළුවන් steps මේ වගේ දේවල් මිනිස්සු අපිව පාගන එකෙන් මිනිස්සුන් අපේ ඔළුවට අත හොදන එක වළක්ව ගන්න මොනවද කරන්න පුළුවන් අපිට? පළවෙනිම දේ තමයි you have to be kind to yourself. නැත්නම් අපි කියනවා self love කියලා. හරි? ඒ කියන්නේ අපිට ඉස්සෙල්ලා ආදරය කරන්න ඕනි. right? එතකොට අපි කියනවා අපේ ජීවිතේ ඒගොල්ලන්ට අපි දේවල් කරනවා වගේම අපේ ජීවිතෙත් extremely important. It's very very important. You have to look after yourself first, right? Then serve others. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා අපිව බලා ගන්න ඕනි. අපි සතුටු වෙන්න ඕනි. අපේ ජීවිතේ දේවල් ටික වගකීම් තියෙනවා. අපි ඒවා සම්පූර්ණ කරලා, ඒ කියන්නේ fulfill කරලා ඉන්න ඕනි. අපේ duties, අපේ responsibilities, අපේ වගකීම් අපි සිද්ධ කරලා අපි ඒක complete කරලා ඊට පස්සේ තමයි අපි අනිත් මිනිස්සුන්ට දේවල් කරන්න ඕනි කියන ඒ මානසික තත්ත්වේ සමහරයට අමාරුයි හදාගන්න. නමුත් ඔයා එකට completely එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඕකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි you cannot fill from an empty cup. ඒ කියන්නේ මොකද්ද? අපේ කප් එකේ, ඒ කියන්නේ අපේ කෝප්පේ, අපේ පිඟානේ අපිට ඇති වෙන්න කෑම හෝ බොන දෙයක් නැත්තම් වතුර හරි තේ හරි මොන හරි අපේ කප් එකේ අපේ භාජනයේ නැත්තම් අපි කොහොමද තව කෙනෙක්ට දෙන්නේ? අපි තව කෙනෙක් එක්ක share කරන්නේ කොහොමද? That is completely impossible. එහෙම කරන්න ගියාම අපිට දෙන දේ හරියට දී ගන්නත් බෑ. ඒ නිසා always make sure that your cup is full before you try to serve others. තමන්ගේ ජීවිතේ සියලු දෙයක්ම ලස්සනට කරගෙන ඊට පස්සේ ඉවර වුණාට පස්සේ තමයි අපිට තව කෙනෙක්ට උනත් හොඳ උපකාරයක් ඇඩ්වයිස් එකක් ඕනිම දෙයක් දෙන්න පුළුවන්. ඔන්න ඔය මානසිකත්වය හදාගන්න ඕනි ඉස්සෙල්ලම. දෙවැනි එක තමයි creating boundaries. creating boundaries කියලා කියන්නේ අපි කිසියම් සීමාවක් අපේ ජීවිතේ හදාගන්න ඕනි කිසියම් දේවල් වලට. ඒ කියන්නේ අපේ ජීවිතේ අපේ goals වලට අපේ targets වලට නෙමෙයි, මිනිස්සුන්ව අපේ ජීවිතයට ඇතුළට ගන්නකොට අපි මිනිස්සුන්ගේ දේවල් අපි මිනිස්සු වෙනුවෙන් දේවල් කරනකොට පිටස්තර මිනිස්සුන්ට හෝ family එකේ කට්ටියට හෝ යාළුවන්ට කාට වුණත් අපි දේවල් කරනකොට අපි කිසියම් boundary එකක් කිසියම් සීමාවක් තියාගන්න ඕන. you need to look at your schedule. schedule කියන්නේ අපේ priorities මොනවද තියෙන්නේ? අපේ ජීවිතේ මොනවද කරගන්න තියෙන්නේ? It includes building your finances, health, family life, education, self-care and relaxation, spirituality. දැන් අපේ schedule එකේ මොනවද අපි ගොඩක් වෙලාවට තියෙන්නේ? අපි හිතමු අපේ finances ආර්ථිකය හදාගන්න එක. අපේ health එක, especially our health. ඒතකොට health කියනකොට මානසික නිදහස, මානසික සැනසීම, ඒ වගේම physical fitness එක. අපි exercise කරන දේවල්, අපේ healthy food ගන්න දේවල්, මේ දේවලුත් අපේ schedule එකට, අපේ priorities, අපේ ගොඩාක් ලොකු වගකීම් වෙනවා අපි වෙනුවෙන්. අපි ඒ ජීවිතේ දේවල් කරනකොට ඊට පස්සේ අපේ family life එක, ඊට පස්සේ education එක, right? what you are learning, and if you are doing a business that also is included, and self care and relaxation. ඒ කියන්නේ අපි හැමදෙස්සම වැඩ කරගෙන ඉන්නත් බෑනේ. අපි relax වෙන්න ඕනි. ඒ කියන්නේ trip යනවා කියන එකම නෙමෙයි. අපිට budget එකක් නැත්නම් සමහරවිට trip එකක් යන්න බෑ. but ගෙදරදී වුණත් චුට්ටක් relax කරන්න, පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්න movie එකක් බලන්න. all these things are self care and relaxation, and also spirituality. ඒ කියන්නේ අපේ religion එක, right? අපේ religious practices, spiritual practices, meditation, මොනහරි තමන්ගේ ජීවිතේ තමන්ගේ religion එකේ තියෙන practices, මේ දේවල් හැම දෙයකටම අපිට schedule එකක් තියෙන්න ඕනේ. එතකොට මේ දේවල් වලට බාධාවක් වෙන්නේ නැති වෙන විදිහට තමයි අපි අනිත් අයට උදව් කරන්න යන්න ඕනේ, right? අපේ ඒ දේවල් අපේ ජීවිතේ main priorities ඒවා. මේවල list එකක් ලියාගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම හොඳයි. මොකද මගේ ජීවිතේ මොනවද මට තියෙන priorities කියලා මට බලා ගන්න පුළුවන්. අපිට බලා ගන්න පුළුවන්, right? so ඒවා වලට කිසියම් බාධාවක් වෙනවා නම් ඒ බාධාව වෙන එක පුළුවන් තරම් අපි minimize කරන්න ඕනේ. We need to minimize and we need to focus on ourselves and on our schedule, right? So once we focus on ourselves and once we make a priority for ourselves, ඊට පස්සේ අපේ වැඩ ටික ලස්සනට අපි complete කරලා අපිට free time එකක් හම්බුනාට පස්සේ අපි අනිත් අයට උදව් කරන්න ඕනේ. ඕකට අපි කියනවා don't break your schedule to please others, and when you have time available, help others. හරි? තමන්ගේ schedule එක කඩාකප්පල් කරගන්න යන්න එපා අනිත් අයට උදව් කරන්න. දැන් මෙතන
තැනදී කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක හරි selfish නේ, හරි ආත්මාර්ථකාමී නේද කියලා. නෑ, it's not being ආත්මාර්ථකාමී, it's not being selfish, it's taking care of yourself and prioritizing time for you. මම අර කලින් කිව්වා වගේ අපේ කප් එක empty නම් අපිට වෙන කාටවත් කිසිම දෙයක් දෙන්න බෑ. දැන් අපි හිතමුකෝ යාචකයෙක් හරි කවුරු හරි බෙගර් කෙනෙක් එනවා අපි ළඟට කෑෂ් සල්ලි ඉල්ලගෙන අපි පාරේ යනකොට දැන් අපේ පොකට් එකේ කීයක්වත් නැත්තම් අපිට දෙන්න බෑනේ. අන්න ඒ වගේ තමයි අපේ එනර්ජි එක, අපේ එනර්ජි and time. If we are not sorting out our life, අපේ ජීවිතයේ හැම දෙයක්ම අපි sort කරලා අපි හොඳට ලස්සනට organize කරලා හරියටම දේවල් ටික කරගෙන යන්න නැතුව ජීවිතේ සම්පූර්ණව successful කරගන්න නැතුව අනිත් මිනිසුන්ට කියන වෙලාවට දුවන්න ගියොත් අපිට අපේ දේ කරගන්නත් බෑ, අපිට ඒගොල්ලන්ගේ දේ හරියට කරලා දෙන්නත් බෑ. ඊට පස්සේ අන්තිමේදී තමන්ම තමයි අසරණ වෙන්නේ. ඒ නිසා මේක ගොඩාක් සීරියස් දෙයක්, ගොඩාක් මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක් මේක, ගොඩාක් කට්ටිය අපි කතා බහ වෙන දෙයක් මේක. මගේ යාළුවෝ මටත් ඕක ඕනි තරම් වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් experience එක්ක මේ දේ කියන්නේ. You always have to look after yourself first, right? Because each of us is responsible for our own happiness. අපේ සතුටට අපිම තමයි වග කියන්න ඕනේ. අපිම තමයි responsible. අපි දැන් උදව් කරන්න යන කට්ටිය ඒගොල්ලන් කවදා හරි අපිට අපි උදව් කරපු විදිහටම උදව් කරයිද කියලා අපිට කවදාවත් ෂුවර් කරන්න ගැරන්ටි කරන්න බෑ. ගොඩක් කට්ටිය ඒ වගේ තමයි හැසිරෙන්නේ. හැබැයි අපි උදව්වක් ඉල්ලන වෙලාවට ඒගොල්ලන් සමලාවට පැත්ත පලාතේ හොයාගන්නවත් නැති වෙන අවස්ථා තියෙනවා. අනිත් solution එක තමයි you have to learn to say no. ඒ කියන්නේ මොකද්ද? This single piece of advice will save you years of regret and frustration. මම මේක ගොඩක් emphasize කරලා කියන්නේ මේක extremely important. You have to learn to say no. අපිට කිසියම් දෙයකදී කෙනෙක් අපෙන් දෙයක් ඉල්ලුවාට පස්සේ ඒක කරන්න කිව්වට පස්සේ අපිට කරන්න බෑ. මට මේක කරන්න බෑ. මම මේක කරන්නේ නැහැ. මට මෙන්න මේ වැඩේ මේ අහවල් වෙලාවේ තියෙනවා. Therefore I cannot do this. කියන එක I can't do this. I need to focus on myself. I have some තමන්ගේ personal දේවල් ටිකක් මේ වෙලාවේ කරන්න තියෙනවා. ඒ වගේ learn to say no. මොකද මේකෙන් අවුරුදු ගානක පසුතැවීමක්, අවුරුදු ගානක ලොකු ප්‍රශ්න ගොඩක් විසඳෙනවා if you learn to say no. ඕනි තරම් ලෝකේ තියෙන ඉතාමත්ම very famous, very popular advice එකක්, piece of advice එකක් තමයි learning to say no will save you so much time and energy කියන එක. දැන් ඇයි අපි ගොඩක් වෙලාවට තව කෙනෙක්ට බෑ කියන්න බැරි reason එක තමයි we don't want to make them unhappy. කියන අපිට ඒගොල්ලන්ව ඒගොල්ලන්ට දුක හිතේ කියලා එක්කෝ අපි නිකන් හරි නපුරුයි කියලා ඒ වගේ දෙයක් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එක්කෝ ගොඩක් වෙලාවට මම අර ඒකයි කිව්වේ මේක ගොඩාක් අර හිත හොඳ, ගොඩාක් කරුණාවන්ත, kind, sensitive කට්ටියට තමයි මේක apply වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට අර තව කෙනෙක්ගේ හිත රිද්දන්න බැරි හින්දා ගොඩක් වෙලාවට yes හරි මම මේක කරන්නම් කියලා කියනවා. හැබැයි මේ advice එක තමයි ඔයගොල්ලන්ට දෙන්නේ learn to say no because your precious time is the most important thing. ඔයාගේ time එකයි energy එකයි that you have for yourself. ඒ නිසා ඔයාගේ time එක ගොඩක් වෙලාවට ඉතාමත්ම සිහියෙන් mindfully select කරන්න. mindfully in a very healthy way. You have to select your time and energy in a very healthy way which is beneficial for you and for others. making කියන්නේ හැමතිස්සෙම හැම එකකටම නෑ මට බෑ කියන එක නෙමෙයි. ඒක තමන්ට මං අර කලින් කිව්වා වගේ තමන්ගේ ෂෙඩියුල් එකේ තමන්ගේ වැඩවලට බාධා වෙන්නේ නැති වෙන විදිහට තමන්ට ෆ්‍රී ටයිම් එකක් හම්බුන වෙලාවට ඒක සාමාන්‍ය දෙයක් නෙනේ. අපිට ෆ්‍රී ටයිම් එකක් හම්බුන වෙලාවට මම මේ වැඩේ කරලා දෙන්නම්. අන්න ඒ වගේ. and අන්තිම solution එක තමයි fourth එක learn to balance. so make sure that you balance your relationships. දැන් අපි ජීවිතේ හැම දෙයක්ම හැම කෙනෙක් එක්කම තියෙන අපේ relationship එකක් අපි අපේ society එකේ අපේ සමාජය ගත්තත් අපේ family members ලත් එක්ක ගත්තත් ඊට පස්සේ අපේ යාළුවන්ට එක හැම දෙයකදීම it's all a relationship නේ. කිසියම් සම්බන්ධතාවයක්. ඒ සම්බන්ධතාවයේ always you have to learn to balance. මම මේ කියපු දේවල් අර අපි කියන්නේ extreme එකටම ගන්න ගියොත් හැම දෙස්සෙම නෑ මං කරන්නේ. හැමදෙස්සෙම බෑ මට වද දෙන්න එපා. ඕක මං පැත්ත පලාතේ ඉන්නේ නෑ. ඒ වගේ කරන්න ගියොත් අපිට ඇත්තටම තියෙන relationships අපේ තියෙන සම්බන්ධතා මිනිස්සුත් එක්ක කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමදෙස්සෙම මේක balance එකකට කරන්න පුරුදු වෙන්න ඕනි. so ඒකයි මම කිව්වේ whenever you have free time offer to help others. සමහරවිට ඔයාලා free time එකක් තියෙනකොට ඔයාටම ගිහිල්ලා offer කරන්න පුළුවන් මම මේක කරලා දෙන්නද? මම මෙන්න මෙහෙම අහවල් දෙයක් කරන්න. හැබැයි make sure that you have done what you need to do first. ඔයාගේ ජීවිතේ ඔයා successful වෙන්න කරන්න ඕනි දේවල් ටික ඉස්සෙල්ලා කරලා
මේ ඊට පස්සේ ඔයාට ෆ්‍රී ටයිම් එකක් හම්බ වෙනවා නම් ඔයාටම ගිහිල්ලා ඔෆර් කරන්න පුළුවන් මම මෙන්න මේ දේවල් කරලා දෙන්නම් කියලා. ඒකයි. But always while remembering that your happiness is also very important and your number one priority. ඔයාගේ happiness එක, ඔයාගේ ජීවිතේ, ඔයාගේ success එක, ඔයාගේ energy එක, ඔයාගේ time එක, ඔයාගේ relaxation එක, ඔයාගේ health එක, විශේෂයෙන්ම මානසික health එක, mental health එක and physical health as well. මේ ඔක්කොටම ඔයාගේ තැන දීලා ඒ ඔක්කොම ලස්සනට කරගෙන ඒ අතරේ හම්බ වෙන හැම free time එකම අනිත් අයටත් උදව් කරන්න අපි time හදාගන්න ඕනි in a very very balanced way. ඉතින් in a very balanced healthy විදිහකට තමයි අපි හරිම successful ජීවිතයක් ගත කරන්න නම් හැම දෙයක්ම ලස්සනට balance කරන්න ඕනි. But මේ වෙලාවේදී අපේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මිනිස්සු අපේ ඔළුවට අත හොදන එක, අපිව පාගනවා කියන එක. ඒකෙන් අපිට ගොඩාක් ජීවිතේ අවුරුදු ගානක පසුතැවීමක් වෙන්න පුළුවන් එක අපිට වළක්ව ගන්න, ඒක නවත්ත ගන්න තමයි මෙන්න මේ කිසියම් advice pieces ටික මම ඕගලන්ට දුන්නේ. So if you have any other questions, මම හිතනවා මේ වීඩියෝ එක ඕගලන්ට ගොඩාක් helpful වුණා කියලා. මම අයිත් කියන්නේ ඒකයි, මේකේ මේ අපි ආත්මාර්ථකාමී වෙනවා, selfish වෙනවා කියන එක නෙමෙයි. Because අපි ඒ වගේ වෙන්න ගිහිල්ලා අපි අනිත් අයට ඕනට වඩා දේවල් කරන්න ගියාට පස්සේ අපේ ජීවිතේ අවුරුදු ගානක් ගිහිල්ලා අපි මොකද්ද කරගත්තේ කියන තත්වයකට ගොඩක් කට්ටිය වැටලා තියෙනවා. ඉතින් මේක දැනගෙනම තමයි ඕගලන්ට මේ ඇඩ්වයිස් එක මට දෙන්න හිතෙන්නේ. මොකද ගොඩාක් ලොකු ප්‍රශ්නයක් මිනිස්සුන්ට තියෙන මේක. විශේෂයෙන්ම ගොඩාක් කරුණාවන්ත හිත හොඳ මිනිස්සුන්ට. So if you have any other questions, please let me know. comments වල දාන්න. ඕගලන්ටත් මේ වගේ situations වෙලා තියෙනවද? මේ වගේ අත්දැකීම් තියෙනවද කියලා. මේ වගේ situations වෙලා තියෙන ගොඩක් කට්ටියව මුණ ගැහිලා තියෙනවා. ගොඩක් කට්ටිය කතා කරලා තියෙනවා. So if you have anything in your mind, comments වල දාන්න, message එකක් දාන්න, and don't forget to give my channel a subscribe and a like to the video as well. ඒක මට ලොකු support එකක්. And thank you so much for listening to this video. I will meet you next week with another brand new video at Talk to Me Sri Lanka. Thank you so much.